එමතුමක් තියෙනවා අපට අයිබෝවන්. අයිබෝවන්. අපේ අසල්වහන්සී වැඩවසන අපේ ඕලන්දේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අතන උන්වහන්සේ ගැන කියනවා නම් උන්වහන්සේ නිහඬව මුළු සමස්ත ලෝකයේම චාරිකා කරමින් මහඟු බෞද්ධමය සිත නිවන වැඩපිළිවෙලක් ගෙනියනවා. මේ පළවෙනි හරස්සීලියේ උන්වහන්සේ භාවනාමය වැඩසටහනක් ගෙනියනවා. ඒක සතුටුයි. ඒත් අද වර්තමානයේදී බැලුවම නම් භාවනා ආදායම් මාර්ග කරගත්තු පිරිසකුත් ඉන්නවා. මොකද මිනිසුන්ගේ ඔළුවේ ගිනි ඇවිලිලා අවිනිශ්චිතව ඉස්මත් වෙලා ඉන්න යුගයක ඒකත් ආදායම් මාර්ග බවට පත් වෙනවා. ඉතින් එහෙම අවස්ථාවක කිසිදු එහෙම බලාපොරොත්තුවක් නැති තිදෙනෙක් ඔබතුමා දොරමඩලාවටද වඩා සම්මනවාගෙන මහජනයාට හිත සංසුන් කරන්න යන මේ අවස්ථාවේ මම සමස්තමික අහන් ඉන්න හැමෝගෙම කාරුණික ඉල්ලීමක් කරන්නයි මේ දුරකථන ඇමතුම ලබා ගත්තේ. මන්ද මෙවැනි වැඩසටහන අදාළ නොවනට එක දිගටම අහුන් කන් දෙන්නට ලැබෙනවා නම් දුරකථන ඇමතුම් සම්බන්ධ නොකර වඩා යෙහෙකි කියලයි මගේ අදහස. ඒක ප්‍රේක්ෂකයන් යම් විදිහකට අහිතක් නොහිත හිටියොත් වඩා ප්‍රයෝජනවත් වේවි කියලයි මගේ අදහස. හොඳයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මම හිතනවා දීපාල් සූර්යරච්චි මහත්මයාට ඉදිරිපත් කරන්න අදහසක් තියෙනවා. මේ මොහොතේ ජීවත් වීම සහ මේ මොහොතේ ඔබට යාම අනාගතයට යාම පිළිබඳව අදහසක් ඉදිරිපත් වුණා. අපි ප්‍රායෝගික ජීවිතයේදී මේ මොහොතේ ජීවත් වීම සහ අනාගතය පිළිබඳ මෙනෙහි කිරීම අපේ සඵලත්වයේ සඳහා අපේ පෞරුෂත්ව වර්ධනය සඳහා අපේ සුවීයත්වය වර්ධනය වීම සඳහා කොයිතරම් දුරට බලපානවද? ඔබතුමාට පිළිතුරක්. මම හිතන්නේ මේ හසන්ත වැදගත්ම ප්‍රශ්නයක් ඇහුවේ. දැන් අපි මේක දෙකට කඩලා සාකච්ඡා කරමු. පළවෙනි එක තමයි මේ භාවනාව කියන මේ ක්‍රමවේදය තුළ අපිට ප්‍රධාන වශයෙන්ම උත්සාහ කරන නැත්නම් සිදුවීමට පරිසරය සකස් කරගන්න දේ තමයි මේ මොහොතට අවදි බව ඇති කර ගැනීම. දැන් මේ වෙලාවේ කතා කරපු දේවෙන් තේරෙනවා අපි වැඩිපුරම ඉන්නේ එක්කෝ අතීතයේ නැත්නම් අනාගතේ. දැන් මෙතෙන්දී මම පොඩි ප්‍රායෝගික ක්‍රමවේදයක් කියන්නම්. මේක ආනන්ද හැමතුරුගේ කතාවේදී මුලින් සඳහන් වුණා. මම ඒක පොඩ්ඩක් ලිහලා පෙන්නන්නම්. දැන් මේ භාවනා කරන්න කිව්වහම කියන එක දෙයක් තමයි වෙලාව නැහැ කියලා. එක මේ සෙන් හාමුදුරු කෙනෙකුට කිව්වහම භාවනා කරන්න වෙලාව නැහැ කියලා if you don't have time to meditate all the time. භාවනා කරන්න වෙලාවක් නැත්නම් හැම වෙලාවෙම භාවනා කරන්න කිව්වේ. තරම් සරල උත්සාර. ඉතින් මේකට බොහොම සරල ක්‍රම තියෙනවා. දැන් වෙලාවම නැහැනේ හසන්ත. දැන් පුල් බොහොම ලස්සනට කිව්වා මේ. ඇත්තටම දැන් නාන්නේ කිව්වහම මතක් වුණා. දැන් නාන්න වෙලාව ඉතුරු වෙලානේ. දැන් ඔය වෙලාව වෙන මොකක් කරන්න බෑනේ. එතකොට අපිට පුළුවන් මේ දත් මැදීමේ භාවනාව කරන්න. දැන් මේ පොත්වල තියෙන එකක් නෙමෙයි. එතකොට දත් මදින්නේ කොහොමද? දැන් සිහියෙන් අරගන්නවා දත් මේ බුරුසුව. ඊළඟට ඒ ටියුබ් එක අරගන්නවා. දැන් අරිනවා. ඇරලා එකෙන් ටිකක් දා ගන්නවා. ආගෙන වහලා තියෙනවා. තියලා දැන් මම මේක දත් මදින්න ඕනයි කියලා මේ කටට අරගෙන මේ දැන් බුරුසුවෙන් එහාට මෙහාට මදිනවා. ටිකක් වෙලා බලන්න දෙපාරක් තුන් පාරක් මදිනකොට කොහෙද කියලා. දැන් මේ මදිනකොට හිත යනවා වෙනින් කොහේ හරි. අන්න ඒ වෙලාවට කියන්න නෑ මම මේ වෙලාවේ දත් මදිනවා කියලා ආපහු දත් මදින එකට ගේනවා. මෙන්න මේ අභ්‍යාසය කරන්න පුළුවන් උදේට විනාඩි 3යි හවසට විනාඩි 3යි. මේ මහ ගොඩක් වෙලා භාවනා කරන එකක් නෙමෙයි මම කියන්නේ. ඊළඟට නාන එක. ලිඳෙන් වතුර ඇදලා නානවා නම් එහෙමයි, පයිප්ෙන් නානවා නම් එහෙමයි. මේ නානකොට මේ දැනෙන දේ අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඊළඟට කනකොට දැන් අපි ගොඩක් වෙලාවට කන්නේ කලබලෙන්නේ. ඉතින් ඒකින්ද මුළු එකම කන්න බෑ සිහියෙන් මම ප්‍රායෝගිකව දන්නවා. එක කටක් හිමින් සීරුවේ කාලා බලන්න මේකේ රහ තේරෙනවද කියලා. දැන් ගොඩක් වෙලාවට හසන්ත අපි ගොඩාක් සල්ලි ඊදම් කරලා හොඳ හෝටල් වල ගිහින් කන්න වාඩි වෙනවා. ඒ වාඩි වෙලා සෑහෙන වෙලාවක් ගන්නවා අපි මේ අර මේක බලලා ඉවර වෙලා මේ ඇනුම් කරන්න මේ කැම ටික ගේන්න කියලා. ඊට පස්සේ අපි ලොකු කතාවකට වැටෙනවා. ඊට පස්සේ කෑම ඔක්කොම ඉවරලා good meal නෝ
හරි ෂෝක් කෑම කියලා නේද? හැබැයි රහ මතක නැහැ. ඒකින්ද අඩු ගන්න එක කටක් කනකොට බලන්න මේකෙදි මොනවද දැනෙන්නේ කියලා. මට වෙච්ච අත්දැකීමක් කියන්නම්. එක අවස්ථාවක මට ජපන් කෑමක් කන්න ලැබුණා. ඒක අර පෙට්ටිය වගේනේ හසන්ත එන්නේ. ඉතින් මේක එක තැනක එක කෑම තියෙන එක කෙරෝලක තිබුණා එකක්. ඒක නිකන් බැලුවාම අර මේ කස්ටර්ඩ් පුඩින් එකක් වගේ. ඉතින් මම දැන් හිතුවා මේක දැන් මේ අන්තිමට කන්න මේ පැණි රස නේ කියලා. හැබැයි ඔන්න දැන් මම එකක් කෑවා ඒක පැණි රහයි. මං හිතුවා නේද මේක කස්ටර්ඩ් පුඩින්මනේ. දැන් මම මේක අරගෙන කටට ගත්තාම ඒක ඇවිල්ලා අර මං හිතන්නේ සෝයා මේ කිරි වලින් හදපු මොකක් හරි එකක්. ඒකේ කිසිම මේ පැණි රහක් නැහැ. දැන් ඒ වෙලාවේ මං තේරුණා අපි ගොඩක් වෙලාවට කන්නේ පරණ රහනේ. අනේ මේ පොඩ්ඩ මම සිහියෙන් කාපු නිසා මට තේරුණා මගේ හිතේ තිබුණ බලාපොරොත්තුවක් මේක රහ මේක වෙයි කියලා. බලන්න මේ පරණ කෑම අපි කන්නේ. ඒ වෙලාවේ කන්නේ. උන්න ඕක තමයි. ඒතකොට මේ කරන වැඩවලදී පොඩි පොඩි දේවල් කරනකොට මතක් කරගන්න බලන්න මේ වෙලාවේ මේක කරනවාද කියලා. දැන් මම හොඳටම දන්නවා දැන් අවුරුදු මම 15ක් 20ක් විතර වාහනේ ලෝලා තියෙනවා. පොඩි අනතුරු කීපයකටත් මම භාජනය වෙලා තියෙනවා. ඒ ඕන වෙලාවක මම අවංකව බැලුවොත් ඒ වෙලාවේ මම මේ වාහනේ පැදවීම හැර වෙනින් දෙයක් ඔළුවේ තියාගෙන ගිහින් තියෙනවා. මේ තමයි මේ සිහිය මේ වෙලාවට ගැනීමේ තියෙන මේ වගේ විවිධ අභ්‍යාස අපිට කරන්න පුළුවන් අපිටම නිර්මාණාත්මක හොයාගෙන. මොකද මේ හැමෝටම වාඩි වෙලා ඉන්න කරන්න වෙලාවකුත් නැති නිසා. අර අනිත් වෙලාවල් වල තමයි. දැන් හුස්ම දිහා බලන්න ගොඩක් වෙලාවල් වල පුළුවන්. මේ සෝපානේ එනකන් විදුලි සෝපානේ එනකන් ඒ පොඩ්ඩ වෙලාවේ කරන්න පුළුවන්. කාටවත් කියන්න ඕනේ නැහැ මම භාවනා කරනවා කියලා. මේ වෙලාවේ මට හිතෙන්නේ මොනවද කියලා බලන්න පුරුදු වුණාම ඕක පුරුදු වුණාට පස්සේ ඕක නිතරම කරන්න පුළුවන්. මේක බොහොම මේ මහ විශාල මේක අපි සමහර වෙලාවට හිතනවා මේ සරල වුණාම එහෙම වෙන්න බෑනේ වැදගත් එකක් නම් ටික අමාරු වෙන්න ඕන කියලා. එහෙම එකක් නෑ. ඊට බැලුවා මේ අනාගතය ගැන කල්පනා කිරීම. දැන් අපම විවිධ වැඩසටහන් වලදී කතා කරලා කියනවා මේ අනාගතය පිළිබඳ ඉලක්කයක් තියෙන්න ඕනේ. ජීවිතය පිළිබඳ දැක්මක් තියෙන්න. එතකොට ඒකේ මේකේ කොහොමද සම්බන්ධ කියන ප්‍රශ්නේ ඔබ තමයි අහුවේ. දැන් ගොඩක් වෙලාවට අපිට වරදින්නෙත් ඕකයි. දැන් මේ අනාගතය පිළිබඳ යම්කිසි දැක්මක් ඇති කරගන්න. ඒක වැරදි නෑ. ඒතකොට අපි දන්නවා කොහෙද යන්නේ කියලා. හැබැයි යන්නේ කියන එක හිතුවට එතනින් පස්සේ මොකද කරන්න ඕනේ? පියවරෙන් පියවර යන්න ඕනේ. එතකොට මේ පියවරෙන් පියවර යෑමට අපිට අවශ්‍යයි සිහිය. දැන් මම ශිෂ්‍යයෙක් ගම්මකෝ. ශිෂ්‍යයා හිතනවා මම මේ විභාගයෙන් සමත් වෙනවා. මම හොඳයි. දැන් විභාගයෙන් සමත් වෙලා කියන මම විභාගයෙන් සමත් වෙනවා කියලා එතන ඉන්න ගියාට විභාගය සමත් වෙන්නේ නැහනේ. එහෙනම් මොනවද කරන්න ඕනේ? මොනවද ගන්න ඕනේ පියවර? මම ගොඩක් වෙලාවට කියනවා මේ පොසිටිව් තින්කින් වලට වැඩිය වැදගත් පොසිටිව් ඇක්ෂන්. මේ ධනාත්මක සිතුවිලි වලට වැඩිය වැදගත් ධනාත්මක ක්‍රියා. මේ ක්‍රියා කරනකොට අපිට මේ සිහිය තියෙනවා නම් මතක් වෙනවා මේක කරොත් අරකට යන්න පුළුවන්, මේක නොකරොත් අරකට යන්න බෑ. දෙවෙනි එක තමයි අත්දැකීමෙන් අපි කියන්නේ අරමුණ ප්‍රබලව අරගත්තට ඒක තුල සිහිනයක් හදාගෙන ජීවත් වෙන එක හරි භයානකයි. මොකද එතකොට තමයි ලොකු ඉච්ඡා බංගත්වයකටපත් වෙන්නේ. මේක හරියට මේ නිකන් ඒ දණ්ඩ යනවා වගේ වැඩක්. ඒක හරියට අල්ලගත්තට පස්සේ දැන් ඔය ගම්වල ළමයි නියරේ දුවන්නේ. ඒ නියරේ දුවනවා වගේ වැඩේ තමයි තියෙන්නේ. මේ නියරේ දුවනවා කියන්නේ මොකද්ද? අරමුණ පිහිටවා ගන්නවා. ඒක වෙනසක් ප්‍රශ්නයක් නෑ. නමුත් එතන නෙමෙයි ජීවත් වෙන්නේ මෙතන. ඔව්. සමහර අය කියනවා මම මේ සුමානයක් විතර නිවාඩු දාලා භාවනා කරන්න යන්න හිතාගෙන ඉන්නේ. තාම බැරි වුණා මේ සුමානේ හදාගන්න. තවත් අය හිතන් ඉන්නවා මං හිතන් ඉන්නේ මේ ඔක්කොම අතහැරලා දාලා තව අවුරුදු 5ක් විතර යනකොට දරුවන්ට හොඳට සලකලා නෝනට හොඳට සලකලා මං ගිහිල්ලා භාවනා කරන්න පටන් ගන්නවා. ඒ ආදී වශයෙන් සිතුවිලි තියන අයත් ඉන්නවා. හැබැයි මේ කතා බහේදී මතුවෙච්ච කාරණාව අනුව මුළු මහත් ජීවිතේම භාවනාවක්. වාහන එළවීමත් භාවනාවක් නම් අපේ ජීවිතේ කොයිතරම් අවස්ථා තියෙනවද භාවනාවක් බවට පත් කරගන්න. අර පොඩි අප්සෙට් ගැන කිව්වා. හැබැයි ඒ විදිහට භාවනා කරලා තියෙනවා නම් එහෙම පොඩි අප්සෙට් ඇති වෙන්න විදිහකුත් නැහැ. කොහොමවත් අපිට කතා කරන්න බොහෝ කාරණා තියෙනවා.